කොහොමද ඔයාලට ඔන්න අපි ලංකාවට ආපු වීඩියෝ එකත් අරගෙන තමයි මේ ආවේ. ඉතින් ඔන්නම තමයි අපි කටාවල ඉඳලා දෝහවල ඉඳලා කටා එයාර්වේස් එකේ ලංකාවට ආවේ. වින්ඩෝ සීට් එකක් හම්බුණා. ඔය මට මතක විදිහට මේ ඉන්දියාවලින් යනකොට උඩ හරියේදී වගේ අපි ගත්තේ ඔය පහළ ෆොටෝස් ටික. ඇත්තටම අනිත් වෙලාවෙ රෑනේ පොඩ්ඩක් ලංකාවට කිට්ටු වෙනකොට තමයි මේ එළිය වැටුනේ. ඉතින් ඔය ඈතින් පේන්නේ අපේ ලංකාව. ඒක නම් ඉතින් මන් දන්නේ කොහොමද ඒ ෆීලිං එක තව කෙනෙකුට කියන්නේ කියන එක. ඔහොම පේනකොට දැන් කතා කරනකොටත් ඇත්තම මේ ෆීලිං එක මොකක්ද කියලා මම හිතන්නේ රටේ ඉඳලා අවුරුදු දෙකමාරකට දෙකකට පස්සේ එන කෙනෙකුට හොඳට තේරෙනවා ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔන්නම අපි ලෑන්ඩ් කරා කටුනායකට. ඇත්තටම ටිකක් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ සවුන්ඩ් එක වැඩි ඇති. මොකද මම මේකේ සවුන්ඩ් එක මියුට් කරේ නැහැ. මේක මියුට් කරොත් එහෙම ඉස්සරහදී ඔය වීඩියෝ එකේ කැබින් ක්‍රියු කෙනෙක් කියනවා වෙල්කම් ටු කොලම්බෝ කියලා. අන්න ඒක ඔයාලට ඇහෙන්නේ නැතිව යන නිසා. ඒ වචන ටිකේ තියෙන හැඟීම වෙල්කම් ටු කොලම්බෝ කියන එක ඇත්තටම කොච්චරද කියන එක ඔයාලත් අහලම බලන්න. එහෙනම් බලාගෙන ඉන්නකෝ ඉස්සරහට. Remember that smoking is not permitted and you are in a designated smoking area. Thank you for choosing to fly with Qatar Airways and the One World Alliance. It has been our pleasure taking care of you today. Qatar Airways going places together. Ladies and gentlemen, in order to ensure a smooth disembarkation process, we ask that you remain seated until the road head of you has vacated. Thank you. ඇහුණා නේද? ඉතින් ලංකාවෙන් අපි කරුණාගේ එයාපෝට් එකට ලෑන්ඩ් කරාද පස්සේ කැබින් ක්‍රූ එකේ කැබින් ක්‍රූ ඇසිස්ටන්ට් මම හිතන්නේ එයා තමයි ඇනවුන්ස් කරන්නේ වෙල්කම් ටු කොලම්බෝ. එතකොට ඒ වෙලාවේ ලංකාවේ තියෙන උෂ්ණත්වය කොහොමද ඒ ටික තමයි යාලා කියන්නේ. ඊට පස්සේ කටාවේස් එක යූස් කරාට thank you කියලා කියනවා. ඒ වගේම තමයි අපි ඉමිග්‍රේෂන් එකකට තමයි උතින් ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ ලංකාවට ඇතුල් වෙන්න ඕනේ. ඊට වෙනින් අර ඉමිග්‍රේෂන් ක්ලියර් කරගන්න එක ගැන තමයි ඉතින් එයාලා කියන්නේ. ඉතින් ඔන්නෝම තමයි මේ කටා එයාර්වේස් එකෙන් අපි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආවේ. එහෙනම් ඉස්සරහට බලාගෙන ඉන්න. අපේ වීඩියෝ එක subscribe කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. bye.